මිනුවක්වා බිසිද මේ මාර වැඩේනේ මේ පාර වැලන්ටයින් එකට බෝයිට මොනවද දෙන්න කියලා මට හිතා ගන්න බෑ. ඔයා මොනවද හස්බන්ඩ් මේ පාර වැලන්ටයින් එකට දෙන්නේ? අනේ මොන වැලන්ටයින්ද නංගි? අන්න අර පොඩි එක අත කඩාගෙන දැන් ඌ අරන් යන්න ඕනේ වෙද මහත්තයා ගාවට. අනික මේ අවුරුද්දට එකපාරක් කොහොමද ඉඳලා මොනා කරන්නද? ඇත්ත වැලන්ටයින් කතාව ඇහුවොත් පුදුම වෙයි. ඒව වැඩක් නැහැනේ. ඒව බොරු කතා. මේක වැලන්ටයින්ස් ඩේ එක. මේක ආදරවන්තයන්ගේ දිනය. මේක අනික අවුරුද්දට එකපාරයි එන්නේ. අක්කා මේ ඕනාට වඩා රෙස්පොන්සිබිලිටිස් වලට අරගන්න යනවනේ. ෂී මේක සෙලිබ්‍රේට් කරන ඕන දවසක් ඉච්චරයි. තරින්ද මාලි කොහොමද? ටානියක්කේ කොහොමද ඉතින්? හොඳයි හොඳයි යන්නේ. මේ මදුෂී හිටියේ නැද්ද අද? මම දැක්කේ නැහැ කොහොමද ඉන්නේ. මේක නෙමේ. ඔයා මේ පාර වැලන්ටයින් එකට වාගේ GF ට අරන් දෙන්න මොනවාද? මං හිතාගෙන ඉන්නේ දැන් ෂෝට් ලිව් එකක් දානවා. දාලා දෝනි 12ට විතර මට එන උණක් ගන්නවා කොහොම හරි. 12ට විතර දෝනිත් එක්ක යනවා ෆිල්ම් හෝල් එකට ෆිල්ම් එකක් බලන්න යනවා. පස්සේ ඉතින් පොඩි සර්ප්‍රයිස් එකකුත් තියෙනවා. එච්චර තමයි ඉතින්. නේ මේ මෙච්චර පොඩි වයසට ඔච්චර දේවල් කරනවදනේ වැලන්ටයින් එකට. හම්බයි ෂෝට් ලිව් මේන් කියලා බලන්නකෝ. ෂෝට් ලිව් එක දුන්නේ නැත්තම් බලන්න මොනවා වුණත් දෝනි එක ජොබ් එක දෙක. බලමු හම්බයි මේන් කියලා ෂෝට් ලිව්. අනේ මේ ඔයා මොනවද වැලන්ටයින් එකට යාට ගත්තේ? මං ගත්තා ෂූස් දෙකක් ගත්තා. තව මගේ රටේ ඉන්න යාළුවෙක්ට කියලා බෝටල් එකකුයි චොක්ලට් වගේ එකකුයි ගෙන්න ගත්තා. එතකොට එයා මොනවද ඔයාට දෙන්නේ? අනේ මන් දෙයා මොනවද දෙයිද නම් දන්නේ නැහැ. ගිය පාර නම් මේක අරන් දුන්නා. අද ඉතින් good morning බබා කියලා විතරක් දාලා happy valentine day කියලා මට wish කරලත් නැහැ අනේ. මේ පාර ෂුවර් එකටම ගිය පාර දුන්නනේ ඔයාට ෆෝන් එකක්. මේ පාර ෂේප් වෙන මිනිහා සද්ද නැතුව ඉන්නවා ඇති. මැසේජ් එකක්වත් නැහැනේ. කීයක්ද මැසේජ් එකක් දාලා? වොයිස් එක. මං ඔයාට iWatch එකක් ගන්නාව පැටියෝ. මොකද ඔයා මේ පොඩි බබෙක් වගේ මූණෙල්ලන් ඉන්නේ. මං තව දේවල් ටිකක් ලෑස්ති කරලා තියෙන්නේ. හවසට හොඳ සර්ප්‍රයිස් එකක් දෙන්නම්. ඔයා බොරුවට නැහනේ නේ මූණෙල්ලන් හිටියේ දැක්කනේ. ඔයා මොනවද මේ පාර කෙල්ලට දෙන්න හිතන් ඉන්නේ? මම මේ පාර ඩිනර් එකක් ලෑස්ති කරා. ඩිනර් එකත් එක්ක මේක තමයි දෙන්න හිතන් ඉන්නේ. ඔයාලගෙත් මේ එක දවසට බොරු සෝබන විකාර මල කෝලා. දැන් ඔයාම නේකේ මේක සාමාන්‍ය දවසක් නෙමෙයි ආදරේ දවස කියලා. මොකද තරහයි? මට තරහ ගින්නේ නැහැ. තරහ ගිහින්නේ ඔය මූණ පිට්ටු බම්බු වගේ කරගෙන උදේ ඉඳන් හැමෝගෙම ආහා යන ඔයා මොනවද දෙන්නේ ඔයා මොනවද දෙන්නේ කියලා. ඉතින් ඔයා මොනවද දෙන්නේ? මම යාට බ්‍රෑන්ඩඩ් ෂර්ට්ස් පහක් ගත්තා. එතකොට පර්ෆියුම් එකකුත් ගත්තා. හරි දැන් එයා ඔයාට මොනවද දෙන්නේ? ගිය පාර වගේ බැංකොක් යනවා කියලා සෝමාවතිය එහෙම එක්කන් ඇයිද දන්නේ? නැහැ. ඒ ඉතින් ගිය පාර යාට වැදගත් බිස්නස් මීටින් එකක් තිබ්බනේ. අනික ඉතින් සෝමාවතිය යන එක කොච්චරද මේ වගේ දවසක? නැද්ද? සෝමාවතිය යන එක නම් හොඳයි. ඉතින් ඇයි අපිට කිව්වේ නැත්තේ? පින අපිටත් බෙදෙයි කියලා. කෝල ඉන්නවා බලන්න. හෙලෝ. ටානියා මිස් ඉන්න. පාර්සල් එකක් ටානියා මිස්ට. ටිකක් ලොකු පාර්සල් එකක් නේ. හරි මං කියන්න. හරි thank you. මොකද කිව්වේ? ටානියා මිස්ට ලොකු පාර්සල් එකක් ඇවිල්ලා. ලොකු පාර්සල් එකක්? මේ එහෙනම් ඔය දෙන්න. My God. Thank you. මිස් මේ තව පොඩි බැලන්ස් එකක් තියෙනවා.
එහෙම වෙන්න බෑනේ. මේක මගේ බොයිෆ්‍රෙන්ඩ් නෙවෙයි. එයා හැම එවන්නේ. හෙලෝ බබා මේ අහන්නකො මට ගිෆ්ට් එකට 5500ක් ගියා. මම පාටිගේ ඒ වෙලාවෙ ඉතර සල්ලි තිබ්බේ නැහැ. මේ ඔයා දැන් ගිෆ්ට් එක ගත්තී ඒක ඉතුරු ගන්න දීලා ගන්න. මම ඔයාලට හම්බුනාම අනිවාර්යෙන් ඒ ගන්න දෙන්න.